දැන් ෆොටෝ ප්‍රින්ට් කරලා තියෙනවා. ඔයගේ නිවාඩුව කොහොමද සර් කියලා අහන නිවාඩුව අති විශිෂ්ටයි මේ බලපංකෝ. මාර පොරවල් ඉන්නේ නේ. මම මේ පෝස්ට් එක දැක්කම ඔය ගෲප් එකක තියෙනවා. මාරු සෙට් එකක් ඉන්නේ. උදව් කරන්න දැන් තියෙන ඉතින් ටවුන් ටික සුද්ධ කරන්න තමයි ඉතින් උදව් කරන්න යන්න එක යන්න කියලා තියෙනවා. දැන් උදව් කරන්න කියන්නේ ටවුන් වලට එහෙම යන්න බෑ. ඔය ගෙලිවේ පැත්ත යනකොට පාරවල ගඳ. ඒ කියන්නේ ටවුන් ඔක්කොම යට වුණානේ. කඩවල ඔක්කොම යට වුණානේ. ඒතකොට බඩු ඔක්කොම පාරට ගොඩ ගහලා තියෙනවා. අර නිකන් නගර සභාවක් මැද යනවා. ඒ ASසේ වල හිතන්න එළවලු කඩයක් තිබ්බ හරිද? එළවලු කඩේක සම්පූර්ණ චප්පල කුණු තියෙන්නේ. අම්මලා වගේ එළවලු ගොඩේ තක්කාලි හොයනවා. කන්න නැතුව. ඒ යනකොට දූවගෙන චූටියුන් එනවා දූවගෙන ඈත ඉඳලා හරිද? දූවගෙන ඇවිල්ලා මේ වතුර ටිකක් නැද්ද කියලා ඉන්නවා. ඒ කියන්නේ ඒ හිතන්නකො මේ හොඳට හිටපු මිනිස්සු. මහලක දුරත් කැලෙත් නෙමෙයි මේ ටවුන් එක. දැන් දවස් 5ක් විතර වතුර නැහැ. දවස් 5 නෙමෙයි එදා ඉඳන් වතුර නැහැ නුවරට. වතුර ටික නැතුව දවසක් ඉන්න පුළුවන්ද? කඳු උඩ හිටපු මිනිස්සු දවස් 4ක් විතර බඩගින්න ඉඳන් අපි යනකොට රෑ 7-8යි මුළු ගමම ඇවිල්ලා ඉන්නවා පාරේ. ඒක අර අවුල තේරෙන්නේ අර ඔයාලා දැක්කේ නෑනේ. නුවර පන්ති ළමයි භාගයක්වත් හිටියේ නෑ එන්න බෑ ළමයිට. ඔයාලට මං හිතන අවුලක් නැතුව ඇති. අවුලක් නෑනේ. ළමයිට ඉගෙන ගන්න වැඩ ටිකක් පොඩ්ඩක් ඉස්සරහට කරනවා. ඒකට ඔයාලා සම්බන්ධ වෙන්න. ඔයාලා ගාව පොත් එහෙම තියෙනවා නම් ගෙනලා දෙන්න. දැන් ගෙනත් දෙන්න බෑ මං කියන්නම්. කිව්වම ගෙනලා දෙන්න. ඔක්කොම පොත්පත් ගියානේ.